ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක අඩුයි නම් හච්චල ඔයාගේ පීක් ටයිම් එකේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ගොඩක් අඩුයි නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ලින්ක් එකකින් ගිහලා මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මේ ලින්ක් එකෙන් ගියාට පස්සේ ඔයා මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එක තමයි ලෝඩ් වෙන්නේ. මේකෙන් ගිහලා මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන එක තිබ්බට පස්සේ ඔයාලට පුළුවන් මේ සිම්පල් ප්‍රෝග්‍රෑම් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේ තියෙන එහෙම ඩවුන්ලෝඩ් කරගත්තු RAR ෆයිල් එක ඔයාලට මේක ඕනිම එක්ස්ට්‍රැක්ට් කරන්න පුළුවන් software එකක් පාවිච්චි කරලා එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන්. එහෙම එක්ස්ට්‍රැක්ට් කර ගත්තා මේ තියෙන්නේ. මේක එක්ස්ට්‍රැක්ට් කරන්න right mouse එකව extract files කියන දුන්නා. මේක ඔයා කොහේ එක්ස්ට්‍රැක්ට් කරත් අවුලක් නැහැ. ඔයාට කැමති තැනක මේක ඔයා එක්ස්ට්‍රැක්ට් කරගෙන තියාගන්න. එතකොට මෙතන එක්ස්ට්‍රැක්ට් කරපු එක මේක තමයි අපේ software එක. එතකොට මේක ඕපන් කරාට පස්සේ ඔයා මේක අනිවාර්යෙන් හච් කනෙක්ෂන් එකකට කනෙක්ට් කරලා තියෙන්න ඕන. ඔයාගේ Wi-Fi එකකින් හරි SIM එකක් හරි කොහොම හරි දාලා තියෙනවා නම් හච් කනෙක්ෂන් එකක් තියෙන්න ඕන ඔයාට. ඒ වගේම මේක පාවිච්චි කරනවා නම් VPN HTTP injector proxy ඒ වගේ දේවල් පාවිච්චි කරන්න එපා. එතකොට මේක දැනට ඒවට වැඩ කරන්නේ නැහැ. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මේක app එක open වුණාට පස්සේ මෙතන start දෙන්න විතරයි. එතකොට මෙතන speeding up your connection කියලා වැටෙනවා කියලා කියන්නේ මේක සාර්ථකව ආගේ හච් කනෙක්ෂන් එක ස්පීඩ් කරනවා. මෙතන retrying කියලා වැටුනොත් retrying your speed connection කියලා වැටුනොත් ඒ කියන්නේ retry කියලා වැටුනොත් ඒ කියන්නේ ඔයාගේ speed connection එක පොඩි වෙලාවක් යනවා ස්පීඩ් කරන්න. එතකොට මේකෙන් ඔයාගේ peak time එකේදී සාමාන්‍යයෙන් රෑ 8-12 වගේ අතර කාලේ ඒ වගේම දවල් 10-1 වගේ කාලේදී මේකෙන් ගොඩක් ස්පීඩ් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඕනියම් peak hours එකේදී වුණත් මේකේ ස්පීඩ් එක අඩු වෙන්නේ නැහැ. ඔයාලට මේ software එක run වෙන ගමන්ම මේක minimize කළා ඔයාගේ වැඩක් කරගන්න පුළුවන්. ඔයාලට මේක නවත්තන්න ඕන නම් මෙතන stop කියන දුන්නාට පස්සේ මේක නිකම්ම නවතිනවා.